34 වැනි සිංගප්පූරු විවෘත ප්‍රවීණයන්ගේ මල්ල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 4ක් සහ රිදී පදක්කම් 2ක් දිනා ගනිමින් තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කර ගන්නට ශ්‍රී ලංකාවේ රොෂාන් චමින්ද සමත් වුණා. ඔහුට මෙම තරඟාවලියට සහභාගී වීමට අනුග්‍රහයකිකු සොයාගත හැකි වූයේ අද දෙරණ ක්‍රීඩාංශයේ සහ දෙරණ අරුණ කණ්ඩායම එක්ව පළ කළ පුවතක ප්‍රතිඵලයක් ලෙසයි. තායිලන්ත ප්‍රවීණයින්ගේ විවෘත මල්ල ක්‍රීඩා උළෙලේදී සහ ජාතික ප්‍රවීණයින්ගේ මල්ල ක්‍රීඩා උළෙලේදී දැක්වූ දස්කම් මත රොෂාන් චමින්ද 34 වැනි සිංගප්පූරු ප්‍රවීණයින්ගේ මල්ල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබුවා. නමුත් රොෂාන් චමින්ද එම තරඟාවලියට සහභාගී වීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට අනුග්‍රහකයෙකු නොමැති පසුබිමක අප ඒ පිළිබඳ පුවත රටටම හෙළි කළා. ප්‍රවීණයන්ගේ බැංකොක් ක්‍රීඩා උළ ලබන සැප්තැම්බර් 5 වෙනිදා සිට 10 වෙනිදා දක්වා පැවැත්වෙනවා. එම ක්‍රීඩා උළටත් අනුග්‍රහකත්වයක් බලාපොරොත්තු වෙනවා. මගේ රටටත් මව්බිමටත් කීර්තියක් අත් කර දෙන්නට මම බලාපොරොත්තු වෙන කැපිපෙන ශක්තිය දක්වලා. ඊට ශනිකව ප්‍රතිචාර දැක්වූ ලංකා ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ආයතනය රුෂාන්ට අනුග්‍රහකත්වය දැක්වීමටත් ඔහුට එම ආයතනයේම රැකියාවක් ලබා දීමටත් ඉදිරිපත් වුණා. එම ආයතනයේ අනුග්‍රහයෙන් සිංගප්පූරු ප්‍රවීණයින්ගේ විවෘත මල්ල ක්‍රීඩා උළෙලට සහභාගී වූ රොෂාන් ශමින්ද එහිදී රන් පදක්කම් 4ක් සහ රිදී පදක්කම් 2ක් දිනා ගනිමින් තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කරගත්තා. ජයග්‍රහණයෙන් පසු මෙරටට පැමිණි රොෂාන්ට ලංකා ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ආයතනය උපහාර උළෙලක්ද පැවැත්වුවා. සයින්ඩ් අඩිමට්ටමින් පවුලකේ ඉඳලා ගොඩාක් උද්දුක් මානසික වෙලා ප්‍රැක්ටිස් කරගෙන අතර දුරින් තිබිච්ච ටිකක් ඔක්කොම අපිට දැනගන්න ලැබුණා. ඇත්ත වශයෙන්ම මේක එයාගෙන විස්තර ටික අපිට ලබලා දීපුගෙන අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා දෙරණට. හොඳ ශක්තියක් ලබලා දීලා එයාව තවමත් ඉදිරියට උසරට ගෙනියන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ නම ඉහළ තලයකට ගෙන යන්න ක්‍රීඩාව තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ හින්දා රොෂාන් චමින්ද වැනි ප්‍රවීණ ක්‍රීඩකයන් ගැන ගොඩක් සැලකිල්ලක් නෑ මේ දවස්වල. ගොඩක් වෙලාවට මේ හේතු හින්දා තමයි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා සමාගම මේක අපි ඉදිරියට ගෙන යාමට ඔහුට මූලිකම වශයෙන් දායකත්වය උන්නේ. අපි වගේ ආර්ථික අපහසුතාවයන් තියෙන ක්‍රීඩකයන්ට හොඳ අනුග්‍රහකත්වයක් හොල දෙන්න දෙරණ ආයතන ඉදිරිපත් වුණා. ඉතින් මේ ගෞරවය ඒ දෙරණ ආයතනට යන්නට ඕන. ඉතින් මම වෙනුවෙන් වර්තමානයේ ඉදිරිපත් වී තිබෙන ලංකා ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ආයතනයේ ගරු අධ්‍යක්ෂතුමා ඇතුළු සීලුම කාර්ය මණ්ඩලයට මේ ජයග්‍රහණය ඒ අයට තමයි අයිති ගොඩක්ම. ඉතින් මේක මගේ රටට ලැබිච්ච ලොකු වටිනා අවස්ථාවක් කියලා මම හිතනවා. මගේ රටේ ජාතික කොඩි අනුතාවයට තවත් ප්‍රවීණයෙක් හැටියට ප්‍රවීණ මල්ල ක්‍රීඩකයෙක් හැටියට තවත් අවස්ථාවකදී වටිනා ජයග්‍රහණයක් ලබා දෙන්නට හැකියාව ලැබුණා. ඉදිරියේදීත් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය තුළ බැබලවීමට රොෂාන් චමින්දට හැකි වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.